ඔයගොල්ලෝ දන්නවා මම මේ වෙනකොට අලුත් PC එකක් බිල්ඩ් කරා කියලා. ඒ PC එක තමයි මේ පිටිපස්සේ තියෙන්නේ. ඔයාලා මේ වෙනකොට දන්නවා මම PC එක බිල්ඩ් කරේ MSK එකෙන් කියලා. ඔන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මම මේ පාර බිල්ඩ් කරේ MSK එකෙන්. ඇයි මම ගාල්ලේ ඉඳන් රාගමට ගියේ? ඒක මහ පිස්සු වැඩ. ඒක මෙන්න මේ PC එකේ තියෙන කූලින් ෆෑන් සහ මේ කේසින් එක. ඇත්තටම මම PC එක බිල්ඩ් කරන්න කලින් TikTok එකේ එක page එක දැක්කා. ඒ ඩයල් එක PC එකේ edit දානවා. හරිද? එච්චර එහෙම ලොකු PC බිල්ඩ් එකක් ගන්න බෑ මේ තියෙන විදිහට අපි දෙයක් කරගන්න. ඔගොල්ලෝ දන්නවා මං කලින් ලයිව් ප්ලේ කරනකොට සමහර ගේම් ලයිව් එකේ ප්ලේ කරගන්න බැරි වුණා. මොකද කැමරාවත් ගහපු නිසා ප්‍රොසෙසර් එක ඇත්තටම මදි. අවුරුදු 3මාරක් 4ක් විතර PC එක පාවිච්චිත් කරා. ඒ නිසා අලුත් PC එකක් බිල්ඩ් කරන්න කියලා කොහොමත් ඉස්සරහට එකක් බිල්ඩ් කරන්න ඕනි ගණනුත් ගියානේ මචං. හරිද? මම ඊට පස්සේ අපේ රැබිටයි Ghost UI දෙන්නම දාගෙන මොකද්ද මචං මෙන්න මේ වගේ මේ කූලින් ෆෑන් තියෙනවා. මේව ලංකාවේ ගන්න තැනක් තියෙනවා. දන්නවද කියලා. කොහොම හරි ඊට පස්සේ අපි තුන් දෙනෙක් එක්ක දාගෙන ලංකාවේ තියෙන PC shop ඔක්කොගෙන් බැලුවා. හරිද? මේව ගන්න තියෙනවා. සමහර shop වල out of stock. හරිද? සමහර shop වල තිබ්බෙම නැහැ. හරිද? ඒ කියන්නේ බලපු හැම shop එකකම තිබ්බෙම නැහැ. හරිද? මම මේ කියන්නේ ජනවාරි 10යි 15යි අන්න ඒ අතර. හරිද? තිබ්බේ නැහැ මට හොයාගන්න. නෑ. ඒ කූලින් ෆෑන් ගහනවා නම් කේසින් එකත් පේන්න තියෙන්න ඕනේ. ෆිස් ටැන්ක් කේසින් එකක් විදිහට තමයි තියෙන්න ඕනේ. හරිද? අර දෙපැත්තක ග්ලාස් තියෙනවා ඉස්සරහ එකයි පැත්තයි දෙපැත්තෙම ග්ලාස් තියෙනවා. මේකේ තියෙනවා එහෙම. හරිද? කොහොම හරි දැන් අපි ඔහම හොය හිටියා. අපට හම්බුනේම නෑ. ඊට පස්සේ මං ආයේ දවස් දෙක තුනකින් කොහොම හරි මං TikTok එකේ ඉන්න ගමන් මම TikTok එකේ එක shop එකක දැක්කා. මේ කූලින් ෆෑන් තියෙනවා. මම යාලට කතා කරලා ඇහුවා ඔයගොල්ලෝ PC බිල්ඩ් කරනවාද කියලා බ්‍රෑන්ඩ් නිව්. ඒගොල්ලෝ ගොඩක්ම කරන්නේ සෙකන්ඩ් හෑන්ඩ්. හරිද? යූස් PC බිල්ඩ් තමයි ඒගොල්ලෝ කරන්නේ. ෆෑන් එක ගන්න තියෙනවා. හැබැයි මට PC එක බිල්ඩ් කරගන්න බෑ එතන. තව ටික දවසක් කොහොම බල ඉන්නකොට එක PC shop එකකින් මෙන්න මේ කූලින් ෆෑන් ගෙනල්ලා කියලා එන්න වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකේ කූලින් ෆෑන් උත් තියෙනවා. ඒ කූලින් ෆෑන් විදිහටම ලික්විඩ් කූලර්ත් ඇවිල්ලා තියෙනවා. ඒ ලික්විඩ් කූලර් වල ඩිස්ප්ලේ එකකුත් තියෙනවා. හරිද? කොහොම හරි ඉතින් මම ඒ shop එකට කතා කරා. මම කතා කරලා කිව්වා බ්‍රදර් මට මේ PC එක බිල්ඩ් කරගන්න මෙන්න මේක තමයි මගේ ස්පෙක්. B series motherboard එකක් තමයි ඕනේ. B series motherboard එකට යන්න පුළුවන්ද කියලා. එයාලා කිව්වා එයාලා ගාවේ ස්ටොක් නැහැ කියලා. එතකොට ඒකට යන්න බෑ. හරිද? සමහර PC shop වල මට ඔක්කොම ටික එකම තැනින් ගන්න නැති වුණා. හරිද? ඒ දවස්වල හැටියට කොමාරි හොම් බල ඉන්නකොට තව shop එකකින් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ cooler fan set එක. මට ඕනි දැන් අර වීඩියෝ එකේ තිබ්බ ඒ cooler fan set එක තියෙනවා. හරිද? ඒකේ. හැබැයි ඒකක් මේ පට්ට ගණන්. හරිද? එතකොට ඒ ෆෑන් 4ක් ගැහුවොත් මං මචං බිගිනර් ලයින් එකක් කියන්නේ. ඒ කියන්නේ මට තව RAM එකක් ගහන්න පුළුවන් ප්‍රයිස් එකක් යනවා. හරිද? ඒ 4ක් ගැහුවොත්. කොහොම හරි ඒකට ටිකක් අඩුවෙන් ඒ විදිහම වගේ ෆෑන් එකක් තියෙනවා. මං ඒක ගැහුවා. හරිද? මොකද මගේ බජට් එකත් එක්ක යන්න පුළුවන් ගාන. මට යන්න ඕනි ස්පෙක් ටිකක් තියෙනවා. ඒ ස්පෙක් ටිකට යන්න ඕනේ බජට් එකකුත් තියෙනවා. එතනින් එහා කරන්න බෑ. හරිද? එතකොට මගේ බජට් එකට සෙට් වෙන්න මට ෆිස් ටැන්ක් කේසින් එකකුත් හම්බුණා. හරිද? මේ කේසින් එක තමයි ඒක. කොහොම හරි මේ කේසින් එකේ බ්‍රෑන්ඩ් එකත් එක්ක අවුලන්නේ මං ගාව කලින් තිබ්බෙත් ඒ බ්‍රෑන්ඩ් එකේම කේසින් එකක් කවුලක් කියලා නෑ. තාමත් ඒ කේසින් එකේ මලකට කාලා නෑ. ඒ කියන්නේ ඇණයක් අත්තාම මේ කේසින් එකේ මලකට කාලා නෑ. වෙන ෂොප් වල ඒ જાතිය කේසින් තිබ්බ. හරිද? ඒවා ටික හොඳ බ්‍රෑන්ඩඩ් සහ ගණන් පොඩ්ඩක්. හරිද? වඩා කොහොමරි ඔන්නම ෆෑන් ටික හොය ඉන්නකොට තමයි MSK එක හම්බුනේ. ඊට පස්සේ මම MSK එකට කෝල් එකක් ගත්තා. වචන දෙකයි කතා කරේ. මේ ඇලන් කේසෙල්ද කියලා ඇහුවා. ඒ කියන්නේ ස්ටාෆ් එකේ පිරිසක් මගේ වීඩියෝ බලනවා. ඒකෙන් තමයි මාව අඳුරගත්තේ. ඊට පස්සේ මං කිව්වා ඔව් බ්‍රදර් මට මෙහෙම PC බිල්ඩ් එකක් කරගන්න ඕනේ. මෙහෙම හරි එහෙනම් කරමු. WhatsApp එකට මැසේජ් එකක් දාන්න කියලා කිව්වා. මට කොටේෂන් කිහිපයක්ම දැම්මා. Ryzen වලට යන්න කියලා රෙකමන්ඩ් කරා. මං හිතන් හිටියේ කලින් Ryzen වලට යන්න. හැබැයි Ryzen වලට ගියොත් මට DDR5 වලට යන්න වෙනවා. මොකද AM5 socket එකකට යන්න වෙනවා. AM4 socket එකකට ගිහිල්ලා දැන් තියෙනවම නෑ. හරිද? ඒ නිසා මම Intel වලටම ගියා. කලින් පාවිච්චි කරත් Intel අවුලක් නෑ. ඒ නිසා මං Intel වලටම ගියා. Intel වලින් DDR4 වලින් බිල්ඩ් කරා. ඔන්නම තමයි මට PC shop එක හම්බුනේ. දැන් මේකේ ස්පෙක් ගැන කිව්වොත් Intel i5 14 Gen F MSI Pro B760 motherboard DDR4 version එකකින් Kingston Fury 16GB RAM stick එකක් MSI 500GB NVMe M.2 එකක් Antec brand එකකින් 650 watt 80+ gold semi modular power supply එකක් Golden Field Seaview GC360 casing එකක් Asus RTX 5060 Ti 8GB card එකක් Loving Cooler brand එකෙන් air cooler and cooling fans. හරි. දැන් එතකොට ඔන්න ඕක තමයි මගේ ස්පෙක් ටික. හරිද? එච්චරයිනේ කියන්න තියෙන්නේ.
දැන් ඒගොල්ලෝ මට කොටේෂන් කීපයක් දාලා මම එක කොටේෂන් එකට කැමති වුණා. ඊට පස්සේ මම ඒකත් කිව්වා හරි බ්‍රදර් ටික හෝල්ඩ් කරගෙන ඉන්න මම ඔයාට හරියටම කියන්නම් කියලා මම ඒකට දවස් 3-4ක් අරගත්තා. හරිද? අපේ සෙට් එකේ ඉන්න ලස්සනම PC එක තියෙන සහ ලස්සනම PC එක මේන්ටේන් කරන ඩයල් එක තමයි සෙනම්. ඕගොල්ලෝ දන්නවා සෙනම්ගේ වීඩියෝ බලලා තියෙනවා නම් පිස එක තමයි මචන් මේ ලස්සනම තියන්ගන්න අප සෙට්ටෙන් හරද ඉතින් මං සෙනම් ඩිස්කෝඩ් කරදාගන් දවස කතා කර මජම් මම මෙන්න පිසි පිල්ඩක් කරන මේ කරතමයි යන්නේ මෙන්න මේක තමයි කොටේෂන්නේ කොහොමද කොහොමද කියලා අවුලක් නෑ යන්න පුළුවන් ගකට යන්න කියලා දැන් ඩයල්ලෙක් කියන්න මචං හෙන ගණන් ඒවා මට කියනවා හරිද එන ගණන් බ්‍රෑන්ඩ් එකකින් කේසින් එක ගහනකොට ලියන් ලී කේසින් එකකට යන්නලු අරකලු මෙහෙකුල එහෙම කියන මං කිව්වා මට යන්න පුළුවන් මේ බජට් එකක් තියෙනවා ඒක ගන්න තමයි හරි එනවා වැත කරගන්න කියලා කිව්වා හරිද කොහොම හරි ඔන්නෝක තමයි කතාව ඊට පස්සේ අපි කොහොම හරි කතා වෙලා ගියා MSK එකට අන්නේ යන ලොග් එක මම ඒක දාන්නම් ඉස්සරහට MSK එකට ගිහිල්ලා මාත් එක්ක කතා කරෝ බ්‍රදර් මට වැඩි කරලා දුන්නා හරියට මෙන්න මේක තමයි කියලා ඔන්න ඕක තමයි PC එකේ කතාව හරිද බණක් දේශනා කරා වගේ නේද ආන් එහෙම තමයි ඔයාලට පුළුවන් මේ වගේ PC එකක් බිල් කරන්න MSK එකෙන් යන්න ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිල්ලා බලන්න ඔයාලට සෙට් වෙනවා නම් ඔයා බිල් කරගන්න හරිද මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ සයිට් එක Build Your Dream PC කියලා ගහලා තියෙන මෙන්න මෙතන තියෙන ඒගොල්ලන්ගේ contact number set එකක් අර තුනක් තියෙන ඔන්න ඒක නම්බර් එක කතා කරාම කොහොමරි ඒගොල්ලෝ ආන්සර් කරනවා එතකොට ඉතින් ඔයාට පුළුවන් මේකට ගිහිල්ලා කොටේෂන් එකක් අරගන්න දැන් මේකේ කලින් බලපු ඒ කියන්නේ මම කලින් බලපුවා තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් තියෙන්න පුළුවන් හරිද එයාලා කියන විදිහට Google එකේ වැඩිම රිවිව්ස් තියෙන PC මේ සයිට් එක තමයි එයාලගේ සයිට් එක කොහොමරි ඉතින් ඔයගොල්ලන්ට බලලා මේගොල්ලන්ගෙන් කොටේෂන් එකක් අරගන්න පුළුවන් යූස් තියෙනවා බ්‍රෑන්ඩ් නිව් තියෙනවා ඉතින් ඒක තමයි එයාලගේ වෙබ්සයිට් එක ඒ වගේම ඔයාට මේගොල්ලන්ගේ සෝෂල් මීඩියා ෆලෝ කරලා තිබ්බොත් ඔයාට අලුතෙන්ම ප්‍රොඩක්ට් එකක් ආපුවම බලාගන්න පුළුවන් මේ PC එකට ඒගොල්ලෝ මාස 6කින් පස්සේ ෆ්‍රී සර්විස් එකක් දෙනවා හැම බ්‍රෑන්ඩ් නිව් PC බිල්ඩ් එකකටම يعني පළවෙනි සර්විස් එක ෆ්‍රී හරිද ඊට පස්සේ යන සර්විස් වලට ඩිස්කවුන්ට් හම්බෙනවා ඒගොල්ලෝ ෂොප් එකත් එක්ක කතා කරගන්න පුළුවන් ගියාට පස්සේ ඩිස්කවුන්ට් හම්බෙනවා කොහොමද කියලා කොහොම හරි ඔන්න ඔක තමයි මගේ PC එක සහ මෙන්න මේක තමයි මගේ ස්පෙක් ටික thank you මේ වීඩියෝ එක බලුවට මත් PC එක බිල්ඩ් කරනවා නම් වෙන කාටවත් ඕනේ PC එක නෙමෙයි ඔයාට ඕනේ ස්පෙක් ඔයාට ඕනේ කේසින් ඔයාට ඕනේ කූලින් ෆෑන් ඔයාට ඕනේ ග්‍රැෆික් කාඩ් ඒ කියන්නේ ඔයාට ඕනේ PC එක ඔයා බිල්ඩ් කරගන්න සහ ඔයාට ඕනි අයිටම් මොන ෂොප් එකේද තියෙන්නේ කියලා හොඳට හොයලා බලලා PC එක බිල්ඩ් කරගන්න. හරි ඉතින් මේක පර්ෆෙක්ට් බිල්ඩ් එකක් නෙමෙයි. හරිද? තව මේකට ඇඩ් වෙන්න ඕනේ. මගේ තිබ්බ පරණ මොනිටර් එක මම අයින් කරා. ඒකට තව අලුත් මොනිටර් එකක් ගන්න ඕනේ. එතකොට මවුස් එකක් නම් තියෙනවා, කීබෝඩ් එකක් ගන්න ඕනේ, අලුත් මයික් අනම්මනම් අප්ඩේට් ගොඩක් තියෙනවා. හරිද? ඒ නිසා පර්ෆෙක්ට් බිල්ඩ් එකක් නෙමෙයි. PC එක විතරයි බිල්ඩ් උනේ අලුතෙන්. ඒකට තමයි වීඩියෝ එක දැම්මේ. ඉතින් මොකද හිතන්න එපා එහෙම. කෝ අර වීඩියෝ වල තියෙන වගේ පර්ෆෙක්ට් නෑනේ කියලා. එහෙම නෑ ඉතින්. එකපාරට යන්න බෑනේ. මේ මෙව්වත් තිපෙයි, ඊවට මෙව්වත් තිපෙයි.